ඉතින් කොහොමද අපේ YouTube channel එක දාන පළවෙනිම වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි travel කරන පළවෙනිම වීඩියෝ එක තෝරගත්තේ හංගුරංගෙත. ඉතින් අපි බලමු හංගුරංගෙත මොනවද තියෙන්නේ, වීඩියෝ ඉස්සරට මොනවද වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සමාන කොට අඩුපාඩු ඇති. මොකද අපේ first වීඩියෝ එක මේක. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු හංගුරංගෙත. ඉතින් අපි තව ටිකකින් යන්න පටන් ගන්නවා. ඉතින් අපි යන්නේ කඩවතින් ඉඳන්. ඉස්සරහට අපි ගිහිල්ලා බලමු හංගුරංගෙත යන්න කොච්චර ලාක් යනවද, කොච්චර දුරක් තියනවද, අපිට ඇත්තමද හම්බෙන්නේ හැමදේම බලාගෙන ඉමිඩි ඉස්සරහට යන්න. එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙන්න. ඉතින් ගයිස් කැන්ඩියලින් අපි ඇද්දී ඔන්න ඔහොම තමයි අපිට සෙනඟ සෙට් වුනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ලල්දා වහන්සේ බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මාර්ම සෙනඟක් ඉඳී. ඉතින් නුවරට එන හැම පාරකම පට්ටම විදියට සෙනඟ ඉඳී. ඉතින් ට්‍රැෆික් එකත් ඒ වගේම ටිකක් තිබ්බා. ඉතින් අපි යන නිසා අපිට ට්‍රැෆික් එකක් අහුන්නේ නැහැ. ඉතින් අපි නුවරංගෙට පැත්තට යන ගමන්නේ. ඒත් අපි ට්‍රැෆික් එකත් ලොකුට වුණා. හැබැයි එදින ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එක බලමු. තාම මොනවද අපිට හම්බෙන්නේ. ඉතින් අපි කැන්ඩි පාස් කරන් යද්දී අපි දැක්ක දේවල්. ඉතින් වීඩියෝ එක ඉස්සර ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට යමු. ඉතින් ගයිස් අපි ඇවිල්ලා නැවතුනේ මෙන්න මේ ගෙදර. ඉතින් මේක අපේ නෑදෑ කෙනෙක් ගෙදරක්. ඉතින් අපි දැන් අපි කබාන එක පැත්තට ගිහලා බලමු. අපි දැන් කබාන එක බලලා තියෙන අපි ඒකට දැන් යනවා. ඉතින් අපි ඒකට ගිහලා බලමු කොහොමද එතන වීඩියෝ එක සෙට් වෙන්නේ, කොහොමද පොතන් දෙක තියෙන්නේ, හැමදේම ඉස්සරහට බලමු. ඉතින් ගයිස් මේ තියෙන්නේ මාවගල. ඉතින් මේක තියෙන තරම කබානයකට පහලින් අපි කබානයකට යද්දී තමයි මේ මාව දැක්කේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් නැවතිලා බලමු. මෙතන මාරම දෙයක් තියෙන අන්න මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් කටියට බය වෙන්න දෙයක් නැහැ. මොකද උතන ලොකු ගැඹුරක් නැහැ නාන්න. ඉතින් ගහගෙන යන ප්‍රශ්නේ මොකුත් නැහැ. අද නම් අපි ගිය දවස්වල ටිකක් වතුර වැඩි. මොකද ඒ දවස් අපි ගිය දවස්වල ටිකක් හෙට වැස්ස ඒ නිසා ටිකක් වතුර වැඩි. ඉතින් එතන නාන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලන් පේනවා මාරම view එකක් තියෙන්නේ. පට්ටම ලස්සනයි. ඉතින් කබාන එකට තාම ගියෙත් නැහැ. ඔය කබාන එකට පල්ලෙහා තියෙන තැන. ඉතින් ගයිස් අපි ටිකක් කළා මෙතන ඉඳලා ඊට පස්සේ අපි කබාන එකට ගියා. ඉතින් අපි ඇතුළට කබානට ගිහිල්ලා බලමු කබාන එකට යන්න තියෙන්නේ කොහොමද, යන්න තියෙන පාර මොන වගේද. ඉතින් ඔය කබානට යන්න කලින් කබාන එක තියෙන තැන පහළම, ඒ කියන්නේ කබාන එකෙන් කන්ද උඩින් පහළ තියෙන මාවය. ඉතින් ගයිස් මේ තියෙන්නේ මාවට යන පාර. ඉතින් හංගුරංගෙත පාලම ගාවින් ඔයගොල්ලෝ දකුණු පැත්තට තියෙන පාරක් වීල් එක නවතින යන්න තියෙන තමයි මාවට යන්න තියෙන්නේ. ඉතින් කෙලින්ම ගිහුවම මාව තමයි සෙට් වෙන්නේ. ඉතින් ඊට පොඩ්ඩක් ඉස්සරහට ආවට පස්සේ උතන තියෙනවා පොඩි දේවල්යක් වගේ තැන. අන්න එතනම ඉස්සරහා තියෙනවා පොඩි ඇතුළට පාරක්. ඉතින් ඒකේ තමයි අපේ කබාන එක තියෙන්නේ. අර මාවේ හැරිච්ච තැන පොඩක් පහු කරලා ආවට පස්සේ මෙන්න මේ වගේ ඇතුළට පොඩි පාරක් තියෙනවා. ඉතින් එතනින් තමයි අපිට අපේ කබාන එකට යන්න තියෙන්නේ. ඉතින් අපි ගියේ වීල් එක. මොකද එතන මේ කබාන එකට සාමාන්‍යයෙන් වැගන්ආර් ඒ වගේ වාහන ටිකක් බර දාලා යන්න අමාරුයි. ඉතින් එහෙනම් අපි උඩට ගිහිල්ලා බලමු. ඒතර ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් පාර මොන වගේද කියලා. ඉතින් ගයිස් කබානට යන පාර ඔන්නම තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මුලින් නම් ටිකක් කන්ද අඩුයි. ඒනට උඩට යන්න ටිකක් කන්ද වැඩි වෙනවා. ඉතින් මොකද කබාන එක තියෙන්නේ කන්ද උඩම. ඒ නිසා ටිකක් කන්ද වැඩි. ඔයගොල්ලෝ වැගන්ආර් එක ගෙනන චුට්ටක් බර අඩු කරලා යන්න බලන්න. මොකද මේ වැගන්ආර් එකක් නම් මම හිතන්නේ ඔය කන්දේ අද්දී කියලා. මොකද අපි වීල් එක ගියේ. වීල් එකත් මාර අමාරුවෙන් තමයි කන්ද ඇද්දේ. ඉතින් බයික් වල නම් යන ප්‍රශ්න නැහැ. බයික් වල යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා කොච්චර ලොකු කන්දක් තියෙනවද කියලා. ඉතින් උඩට යන්න තමයි මාරම ආතල් මාරම කූල් එකක් දෙන උඩට යන්න මාරම view එකක් තියෙන්නේ. ඉතින් අපි හිමීට කොහොම හරි අපි කොහොම හරි හිමින් ටික ටික උඩට ආවා. ඉතින් දැන් අපි මේ කබාන එක ගාවමයි ඉන්නේ. ඉතින් අපි බලමු කබාන එකට යන්න තියෙන්නේ කොහොමද කියලා. ගායිස් ඉතින් මේ තියෙන්නේ කබාන එක. ඉතින් අපි කබාන එක පල්ලෙහාම තමයි ඉන්නේ. ඉතින් කබාන එක උඩට පෙන්නේ ඔන්න ඔය වගේ. ඉතින් කබාන එකේ තව ෆොටෝස් කීපයක් මම ඔයගලන්ට දාන්නම්. අපි ෆොටෝස් කීපයක් ඒගොල්ලන්ගෙන් ඉල්ලගත්තා. ඒගොල්ලෝ කියන්නේ ඩ්‍රෝන් ෂොට් ගහපුවා. ඒ වගේ කීපයක් තියෙනවා. ඉතින් තව ෆොටෝස් කීපයක් මේ වීඩියෝ එකේ මැද්දෙන් ඔයගලන්ට දාන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කබාන එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ගයිස් කබාන එකේ උඩට ගියාම මෙන්න මේ view එක තමයි පේන්නේ. ඉතින් මොකද රැයට මාරම ලස්සනයි. අපි රැය වෙලා බලමු ඔතන view එකක්. ඉතින් දවල්ට ඔන්නම තමයි කබාන එකේ උඩට ගියාම පේන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන් කබාන එකේ තියෙන එකම එක රූම් එකක්. ඉතින් තව රූම්ස් තුනක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න මෙතනින් කොච්චර ෆිනිෂිං එකක් තියෙනවද, කොච්චර ලස්සනද කියලා මේක රූම් එකකින් අයිඩියා එකක් ගන්න. ඉතින් අපි ඉස්සරහට ඉතුරු රූම් ටිකක් පෙන්නන්නම්. ඉතින් අපි බාත්රූම් එකත් බලමු මේගොල්ලන් බාත්රූම් මෙහෙම කොහොමද කියලා. ගයිස් මේ තියෙන්නේ බාත්රූම් එක. ඉතින් ඔයගොල්ලෝ කබාන එකේ රූම් එකක් ගත්තාම ඔයාලට හම්බෙන බාත්රූම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා බාත්රූම් එකත් මාරම ලස්සනයි. කියන්නේ මාරම පිරිසිදුයි. අර ගඳක්වත් එහෙම මොකුත් නැහැ. මාරම ක්ලීන් විදිහට තියන් ඉන්නවා. ඒ වගේම හොට් වෝටර් තියෙනවා. මාරම ෆිනිෂින් එකක් තියෙනවා බාත්රූම් එකේත්. ඉතින් බාත්රූම් එකේ එළිය ගියපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එළියේ බාත් ටබ් එකකුත් තියෙනවා. ඉතින් අපි එළියට ගිහලා බලමු බාත් ටබ් එක මොන වගේද කියලා. ඉතින් බාත් ටබ් එකේ තියෙන ගයිස් ගලකින් ඒගොල්ලෝ ඒක ඇතුළට කපලා වගේ තමයි බාත් ටබ් එක හදලා තියෙන්නේ. ඉතින් ඔතන මාරම view එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න කොහොමද ඔහොම බාත් ටබ් එකේ බැහැලා ඉද්දි තියෙන ෆීලිං එක කියලා.
ගයිස් ඉතින් ඔයගොල්ලෝ ගන්න රූම් එකේ මෙන්න මේ වගේ පැත්තකින් ඉනිමකක් තියෙනවා. ඉතින් අන්න ඉනිමකෙන් උඩට නැගලා ඔයගොල්ලන් තවත් කබානේ පොඩි තට්ටුවක් තියෙනවා. ඉතින් ඒකෙත් දෙන්නෙක්ට වගේ ඉන්න පුළුවන්. ඉතින් ඔන්න උඩට නැග්ගට පස්සේ ඔයගොල්ලන්ට පේනවා එක්කෙනෙක්ට එක පැත්තක ඉන්න පුළුවන්. අනිත් තව දෙන්නෙක්ට ඉස්සරහාගේ පොඩි දැන් කෑල්ලක මෙට්ටයක් දාලා තියෙනවා. ඉතින් ඒක ඇඳන් ගන්න නැහැ. මෙට්ටයක් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ කබානේකේ වහලේ එකතු වෙන තැන තමයි හදලා තියෙන්නේ ඒගොල්ලෝ. මේ දෙපැත්තෙන්ම හුලන් එනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මේ කවුරුද හුලන් එනවා. මොකද කන්ද උඩනේ තියෙන්නේ. ඉතින් මාරම ආතල් ඔතනදී. ඉතින් කබානේෙන් උඩට ගියාට පස්සේ ඔන්න වගේ කියන්නේ කබානේකින් තාජ එහාට අපිට ඇතුළට මීටර් 100 200ක් යන්න පුළුවන්. ඉතින් ඒතර කබානේෙන් උඩට ගියාට පස්සේ ඔන්න වගේ විදිහට තමයි තියෙන්නේ. උන්චිල්ලාවක් තියෙනවා. තව ගහක් උඩ පොඩි ඒගොල්ලෝ ලණු වලින් හදලා කියන්නේ නැගලා වගේ ඉඳගෙන ඉන්නේ. පොඩි හාන්සියක් දාගෙන ලැට්ටක් දාගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ view එකක් බලාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. ඔක රැයට තවත් මාර මාතල්. ඉතින් guys කබානේකේ පල්ලෙහා කොටස, ඒ කියන්නේ කබානේ උඩ තියෙන මේ පල්ලෙහා කොටස. ඉතින් දැන් කබානේක වාට අයිඩියා කරන්න පුළුවන් දවල්ට කොහොමද. දැන් අපි බලමු කබානේක රැයට කොහොමද පේන්නේ කියලා. guys ඔයගොල්ලෝ මම කිව්වා දවල්ේ night view එකක් බලමු කියලා. ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ කබානේකේ ඉන්නේ ඔයගොල්ලන්ගේ උඩ කැලේට ඔයගොල්ලෝ පේන ඇති. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ කබානේකේ උඩ ඒරියා එක. ඉතින් මම ඔයගොල්ලන්ට දවල් කිව්වා වගේ අපි දැන් දවල් view එක බලුවානේ. දැන් කොහොමද රැයට මෙතන කොහොමද මෙතන ඒ කියන්නේ මෙතනද පායිලි පේන්නේ කොහොමද මෙතන නිස්කලංක භාවය කොහොමද එතකොට මේ මෙතනින් ගන්න පුළුවන් ෆීලිං එක මොන වගේද කියලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පේනවා මෙතන ඉඳගෙන ඉන්නේ බංකොක් එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට රැයට මේ වගේ ඇවිල්ලා ඒ කියන්නේ කබානේ එක නැවතුනාට පස්සේ ඉඳලා මේ වගේ ලොකු view එකක් ගන්න පුළුවන් ඔයාලට පේන්නේ පල්ලෙහා. සාමාන්‍ය වාහනේ නම් මේන් රෝඩ් එක පල්ලෙහා තියෙන්නේ. ඉතින් ඒ දිගටම කඳු තියෙනවා ගෙවල් තියෙනවා. ඉතින් මාරුම ලස්සන view එකක්. සාමාන්‍යයෙන් කොපි එකක් බිවි වගේ ඉන්න තිබ්බනම් මාරුම කියන තැන තමයි ඉතින් view එකක් තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලෝ කපල් වශයෙන් එනවා නම් නැත්නම් යාළුවෝ එනවා නම් සාමාන්‍යයෙන් 7 දිනට 10 දිනට වගේ මෙතන ඉන්න පුළුවන්. ඔයගොල්ලන් යටත් ඒරියා එකක් තියෙනවා මම උදේ පින්නවා වගේ යට ඒරියා එකක් තියෙනවා උදේ ඒරියා එකක් තියෙනවා ඊට පස්සේ ආයේ මේකට උඩ තවටි පොඩි ඒරියා එකක් තියෙනවා 3 දිනට වගේ ඉන්න පුළුවන්. ඉතින් කොල්ල සෙට් එකක් කියනවා නම් ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා මන්න ඔයගොල්ලෝ කැම්පින් මිනිමලයක් ගහලා සිංගුවක් කියලා ආතල්ලයක් කරන මේ වගේ මාරම් පන්නක් ගන්න පුළුවන්. මොකද දැන් ඇවිල්ලා කලින් දවල් නම් මාර ප්‍රශ්නයක් තිබ්බේ. ඒ කියන්නේ ටික අවුව වැඩි නිසා දැන් නම් මාරම් කූල් මොකද කියන්නේ. ඒක කියන්නේ පට්ටම කූල් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අර නැචරල් කූල් එකෙන් මේ වගේ මාරම් කූල් එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එන්න අපි තව බලමු කබානේ කොහොමද ඊ තත්ත්ව කොහොමද රැට පේන්නේ කොහොමද කබානේ එක. ඒකට ඔයගොල්ලෝ මෙතන තව මොනවද view කරන්න පුළුවන් ඒ හැමදේම අපි ඉස්සරහට බලමු. ඉතින් guys bedroom එකෙන් එළියට ගිහලා අපි බලමු එළිය view එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ bedroom එකෙන් එළියට ගියට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ බංකෝ දෙයක් හම්බ වෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉඳලා ඉතින් මෙතන ඔයගොල්ලන්ට කෝපි එකක් බොන ගමන් එළිය බලාගෙන ඒ කියන්නේ නිකන් කපල් එකක් වගේ යනවා ඔයගොල්ලෝ drink එක. එහෙම drink එක යාළු සෙට් එකේ නම් drink එකක් දාන්න මේ වගේ. ඉතින් එතන මෙතන මාරම නිදහසක් තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. guys ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ දැන් අපි කබානේ දොර ඇරලානේ තියෙන්නේ. ඒ ඔයගොල්ලන්ට ඇහෙනවා ටික තැනින් තැනින් පොඩි පොඩි සද්ද ඇහෙනවා. අර ඔය ගලන සද්ද ඇහෙනවා. එතකොට සත්තුන්ගේ පොඩි පොඩි සද්ද කෑ ගන්න සද්ද ඇහෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ සද්ද ඇහෙනවනේ. ඉතින් ඔන්න බලන්න මම මේ දොර වැහුවාට පස්සේ හරිද මෙන්න දොර වහනවා මම. ඔන්න දොර වැහුවාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර සවුන්ඩ් එකකින් ඒක අඩුවක් වුණාද කියලා. හරිද? ඉතින් මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ කියන්නේ ගොඩක් එළියෙන් එන සවුන්ඩ් එක අඩු කරන්න එකත් බලාපොරොත්තු වෙන තමයි මේ සවුන්ඩ් ප්‍රූෆ් කරලා මාරම ක්වොලිටි එක මේක ෆිනිෂ් කරලා තියෙනවා. ඒ වලන්න තේරෙනවා දොර වැහුවට පස්සේ කොච්චර සද්දයක් අඩු වුණාද කියන්නේ. අර හෝ ගන්න සද්දේ ගොඩක් අඩු වුණා. දැන් ඔන්න මම දොර ඇරියට පස්සේ ආපහු ඒ සද්දේ ආයි හැම වෙනවා. ඉතින් ඇත්තටම මෙතන මාරම ඒ කියන්නේ නිමාඩුවකට එන්න කප කියන්නේ ආයි ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා ටෙක් ඉඳලා යන්න මාරම සුපිරි ප්ලේස් එකක්. ඉතින් ඇත්තටම මම රෙකමන්ඩ් කරන මාරම ප්ලේස් එක. මේගොල්ලෝ මේක අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මේක වැඩි වෙරකට මීට මාස දෙක තුනකට කලින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් බුකින් එකක් හරි දාලා නැත්නම් අපි දාන්නම් කන්ටැක්ට් නම්බර් මේගොල්ලන්ගේ. ඉතින් කන්ටැක්ට් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒගොල්ලන් කන්ටැක්ට් කරගෙන ඒගොල්ලොත් එක්ක එන්න කතා කරලා ඊට පැකේජ් කොහොමද පැකේජ් වල මිල ගණන් කොහොමද. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපින් අපේ YouTube channel එකේ තිබෙන මේ වීඩියෝ එක බලලා ආවෙකට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන් ඩිස්කවුන්ට් එකක් උද්දේ. ඉතින් අන්නේ ඩිස්කවුන්ට් එක ඔයගොල්ලන් ගන්න පුළුවන් අපේ YouTube channel එකෙන් ආවේ කියලා ඒගොල්ලන් කිව්වට පස්සේ. ඉතින් ඇවිල්ලා බලන්න. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක, ඒ කියන්නේ මේ ෆීලිං එක විඳින්න. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ නැහැ. වීඩියෝ එකෙන් බලමු කබාන් එක රැට මොන වගේද පේන්නේ කියලා. ඉතින් guys මේ තියෙන්නේ මේගොල්ලන්ගේ මිදුල කෑල්ල. කබාන් එකේ මිදුල කෑල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ගල් බංකුවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කට්ටිය එකක් එනවා නම් මෙතන සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට
පොඩි පාටි එකක් වගේ ඉගෙන ෂොට් එකක් දාන්න කොල්ලෝ ඉන්නේ කට්ටියක් කෙනාන ෂොට් එකක් වගේ දාන්න මෙතන මරු ප්ලේස් එක ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ ඒගොල්ලෝ අපි මම වලට කලින් පේන්නේ රූම්ස් ටික ඉතින් මේ මේගොල්ලන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් තනකොළ අල්ලලා ලස්සන හදුව මේගොල්ලෝ මිදුල කෑල්ල ඉතින් ඔයගොල්ලන්ට පේන එතන උන්තිලා දෙයක් වගේ තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කපල් එකක් වගේ නෑ ඉතින් එතන ඉඳගෙන කොෆි එකක් බොන ගමන් කතා කර කර ඉන්න පුළුවන් ඉතින් අර සාමාන්‍යයෙන් ඒ වගේ මාරම ලස්සන කියන්නේ පට්ට එක්ස්පීරියන්ස් එක ගන්න මෙතන හදලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා බලන්න කියන්නේ අර ගොඩක් කට්ටිය හොයනවානේ කබානේ යන්නේ කොහෙද ට්‍රිප් එකක් යන්නේ කොහෙද ඉතින් මෙහාව තුලන් බලන්න කොටක් දේවල් තියෙනවා එක්ස්පීරියන්ස් ගන්න කොටක් දේවල් තියෙනවා ඉතින් මාරම ලස්සන තැනක් ඉතින් අපි කබානේ උඩ තට්ටුව බැලුවා අපි පල්ලෙහා තට්ටුව බලමු මොන වගේ තියෙන්නේ කියලා ඉතින් ඇතුළට ගිහලා බලමු ඇතුළ මොන වගේද කියලා ඉතින් guys මේ තියෙන්නේ මේගොල්ලන්ගේ පල්ලෙහා කෑල්ලේ තියෙන බෙඩ්රූම් එක ඉතින් ඔයගොල්ලන් මෙතන පේනවා මෙතන ඩබල් එකක් තමයි එන්නේ ඉතින් අපි මේ ගිහලා බලමු මේක සාමාන්‍යයෙන් උඩේකට සාපේක්ෂව මේක තියෙන්නේ මේක පල්ලෙහා තියෙන්නේ ඉතින් උඩේකට සාපේක්ෂව ඇත්තට මේකත් මාර්ම අමුතුම විදිහට හදලා තියෙනවා ඔයගොල්ලන් පේනවා මෙතන ඒගොල්ලන්ගේ එතන ඒගොල්ලෝ බාත්රූම් එක හදලා තින්නේ ඒ කියන්නේ අර බාත්රූම් ඔක්කොම එක වගේ නැහැ එකින් එක මාර විදිහට වෙනස් කරලා මාර්ම විදිහට කස්ටමයිස් කරලා මාර ලස්සන හදලා තියෙනවා ඔයගොල්ලන් පේන ඇති ඉතින් මෙතන අමුතුම ඔයගොල්ලන්ට පේනවා අමුතුම විදිහට බාත්රූම් එක හදලා තියෙන්නේ පඩියක් දාලා මාර ලස්සන දෙයක් හදලා තියෙනවා ඒගොල්ලෝ මාර ෆිනිෂින් එකක් තියෙනවා ඉතින් අතරම කියන්න වචන නැහැ ඔයගොල්ලන්ට ආවම මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒ තරම් සුපිරි මේක මාර ලස්සන කබානයක් ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ කබානේගේ පල්ලෙහා කෑල්ලේ ඔයගොල්ලන්ට නිකන් ඇවිල්ලා කිචන් එක වගේ තියෙනවා එතකොට ඔයගොල්ලන් මොනවද තියනවා එහෙම හදාගෙන එහෙම කන්න පුළුවන් ඉතින් කිචන් පොඩි කිචන් ඒරියා එකකුත් තියෙනවා ඉතින් මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා ඔයගොල්ලන් පේන ඇති ඔයගොල්ලන් හරි කෝල් දෙයක් ගන්න ඕන නම් ඉතින් එකකින් ගන්න පුළුවන් ඉතින් මෙතන ඔයගොල්ලන් පේනවා සාමාන්‍යයෙන් දෙන්නේ නැත්නම් කපල් එකක් කියලා එතන අර වෙන view එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ලයිට් එකක් දාලා ලස්සන වෙනම view එකක් තියෙන එතන guys මේ තියෙන්නේ ඔයගොල්ලන් කබාන එක ඉතින් මම ඔයගොල්ලන් වීඩියෝ මෙල්ලි කිව්වා ෆොටෝස් කීපයක් දාන්න බලන්න වීඩියෝ මැදදී බලන්න කියලා. ඉතින් ඒ ෆොටෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් බලලා අයිඩියා ගන්න කබානේ කොච්චර ලස්සනද කොච්චර يعني මාරම ලස්සන ප්ලේස් එකක් ඉතින්. ඔයගොල්ලෝ අයිඩියා ගන්නකො මේකෙන් කබානේ මොනවා වගේද කියලා. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ කැම්පින් වේ කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් මේගොල්ලන් කැම්පින් කරන ඒරියාවකුත් තියෙනවා කබානේ පිටිපස්සට. තව මීටර් 100 200 ගොඩක් ඇතුළට යන්න පුළුවන්. මොකද කැලයක් වගේ තියෙන්නේ. ඉතින් අදටම අපිට වීඩියෝ කරගන්න බැරි නම් ඒරියා මොකද වැස්සෙන් පොඩ්ඩක් කරදර ආපු නිසා මේ ඉතින් ඔයගොල්ලන්ට අපි ඒකත් තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ තියෙන්නේ කැම්පින් ටික. ඉතින් අපි තව බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් guys මෙතන ලොකේෂන් එක කියන්නේ Paradise Point Nature Cabana. ඉතින් ඔයගොල්ලෝ මැප් එක ගහන්න අපි මම YouTube page description එකේ ඔයගොල්ලන්ට දාලා තියන්නම් මේගොල්ලන්ගේ FB page එක. එතකොට මේගොල්ලන් contact කරගන්නේ කොහොමද? එතකොට මේගොල්ලන්ගේ location එක කොහෙද තියෙන්නේ? ඉතින් ඔයගොල්ලන්ට හරියම ලේසියි. ඔයගොල්ලෝ අඟුරන්ගෙත පැත්තටදී මාඔය ගාවම තියෙන වම් අත පැත්තට පාරක්. ඉතින් ඒ පාරේ ඇතුළට ආවට පස්සේ ඔයගොල්ලෝ මායෝ ගාවෙන් උඩ බලන්න කබාන එක පේනවා. ඉතින් කබාන එක නම ගහලා ඉන්න ලොකේෂන් මම දාලා තියන්නම්. ඉතින් එහෙනම් guys වීඩියෝ එක මෙතනින් එන්න එනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් තවත් වීඩියෝ එකකින් ගොඩක් වෙනස් විදියට අනිවාර්යෙන් සෙට් වෙමු.